එහෙනම් එච්චර කාලයක් තිස්සේ ඉඳලා පින්වතුනි අපි මේ ගමන එනවා. දැන් අනාගතයට දැම්මොත් ඕක. තව කොච්චර කාල යන්න බලාගෙන ඉන්නේ කියලා බලන්න. ඔය ඔක්කොම හොඳයි පින්වතුනි. එහෙට මෙහෙට කොහොම හිටියක් කමන්නේ නැහැ පින්වතුනි. සැප විඳ විඳ නම් ජීවත් වෙන්නේ. ඔබ හොඳට මතක තියාගන්න පින්වතුනි අද ඔබ මේ ඉන්නේ සුගතියක. හොඳට ඔළුවට ගන්න මේ කාරණාව. අද ඔබ මේ ඉන්නේ සුගතියක පින්වතුනි. සුගතියක ඉන්න ඔබ කොච්චර දුක් විඳිනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. සුගතිය කියන එක මෙච්චර දුකයි නම් පින්වතුනි සතර අපාය කියන එක කොච්චර දුකක්ද කියලා ඔබ නිකමට හිතන්න පින්වතුනි. ඒකට ගිහිල්ලා හිතන්න කාරණා නැහනේ. ඒකට ගියාට පස්සේ ඔය එකක්වත් හිතන්න වෙලාවක් නැහැ පින්වතුනි. දැන් තියෙන්නේ ඇති වෙන දුක් විඳින්න. සතර අපායට ගියාට පස්සේ. නමුත් සතර අපායට යන්න කලින් ඔබට හිතන්න කාරණාවක් තියෙනවා. මේ සුගති ලෝකය කියන එක මෙච්චර දුක්ඛිතයි නා. මෙතන ඉන්නවා දුක් විඳින මිනිස්සු පින්වතුනි. රස්සාව නිසා දුක් විඳින අය ඉන්නවා. විවාහ ජීවිතය නිසා දුක් විඳින අය ඉන්නවා. දරුමල්ල නිසා දුක් විඳින අය ඉන්නවා. සමාජයෙන් අසාධාරණට ලක් වෙලා දුක් විඳින අය ඉන්නවා. එක එක කාලෙට එක එක දුක්ඛිත තත්ත්වවල ඔබ වැටෙනවා පින්වතුනි. අසනීප වෙච්ච අය ඇති. එක එක ආකාරයේ මානසික දුක් පීඩා ඉගෙන ගන්න දරුවෝ ඇති. මහා පීඩාකාරී ජීවිතයක් ගත කරනවා. අර පන්තිර යනවා මේ පන්තිර යනවා අම්මා අරහෙන් පන්නනවා තාත්තා අරහෙන් පන්නනවා ආච්චියම තව ඔහෙන් හරි පන්නනවා. ඒ ඉගෙන ගත්තට පස්සේ දැන් එතනින් එහාට රස්සාවේ එක එක කරදර ආදි වශයෙන් පින්වතුනි ලේසි පහසෙන් ජීවත් වෙන්න අවස්ථාවක් නැහැ කාටවත්. අද මේ ලෝකෙේ ලොකුම සල්ලිකාරයෙක් ඉඳලා ලොකුම උගතක ඉඳලා මේ හැම කෙනාම පින්වතුනි ඔය කියන මහා පීඩාකාරී තත්ත්වවල ජීවත් වෙනවා. සුගතිය කියන එක ඔන්න ඔය තරම් මහා දුක්ඛිතයි නං. ඔබ ඔය අද විඳින දුක තරම් දුක්ඛිතයි නම් සුගතිය කියන එක පින්වතුනි. ඔබ හිතන බලන්න සතර අපාය කියන එක කොහොම ඇද්ද කියලා.